Monroe County Sheriff's Office, come up with your hands up. Sheriff's office, let me see your hands. Let me see your hands. All right. Go ahead, man. Got you. Come on out. Anybody else in the van with you? Hands up. Come on out. Come out driver's side. වෙල්කම් ඉන්වෙස්ටිගේටර්ස්. කුතුහලයේ දෝරේ ගලන අවසාන තප්පරේ වෙනකන් හිතා ගන්නවත් බැරි සුපිරිම මර්ඩර් මිස්ටරි කේස් එකක් තමයි ඔන්න අද අරගෙන ආවිලා තියෙන්නේ. ඔන්න මේ කේස් එකේ කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදිහට. ඔන්න ඇමරිකාවේ ෆ්ලොරිඩා වල මැටතන් කියන ප්‍රදේශයේ වොඩ්කා කියලා පුංචි පාලමක් තියෙනවා. මේ පාලම ගාව තියෙන ජලාශයේ ඉවුරාශ්‍රිත කැලෑපද ප්‍රදේශයේ ගිය නිර්වත් කාන්තා මලසිරුරක් පොලිසියට හම්බ වෙනවා. මේ මලසිරුරේ අන්නතාවය තහවුරු කරගන්න පුළුවන් විදිහේ කිසිම සාක්ෂියක් කෝඩුවාවක් පොලිසියට හම්බ වෙන්නේ නැහැ. නමුත් පොලිසිය හොයා ගන්නවා මිනිමරුව මේ කාන්තාවගේ මලසිරුර එයාගේ වාහනයෙන් ඇවිල්ලා මෙතන ගෙනල්ලා දාලා තියෙනවා කියලා. ඉතින් මේ මලසිරුර කාගේද? ඇයව මේ විදිහට මටලා දැම්මේ කවුද? ඒ කියන්නේ මිනිමරුව කවුද? ඔන්න මේ ප්‍රශ්නත් එක්ක තමයි මේ සුපිරිම මර්ඩර් මිස්ටරි කේස් එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් ඉන්වෙස්ටිගේටර්ස්ලා හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම කේස් එකේ සම්පූර්ණ කතාව දැනගන්න වීඩියෝ එකේ අවසාන වෙනකොට එක් බලන්න ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ මිස්ටියන් YouTube channel එක subscribe කරන්න මග හරුණු කෙනෙක්ම ඔන්න පහලින් බලන subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගෙන ඉන්න අමතක කරන්න එපා. හරිනේ. එහෙනම් දැන් අපි බලමු මේ මලසිරුර කාගේ වෙන්න පුළුවන්ද? ඇයව මරලා දාලා මලසිරුර මෙතන ගෙනල්ලා දැම්මේ කවුද? පොලිසියට මොන වගේ සාක්ෂි හම්බෙයිද? ඒ වගේම පොලිසියට මිනිමරුව අල්ලගන්න පුළුවන් වෙයිද? අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ ඇමරිකාවේ ෆ්ලොරිඩා වල මැරතන් කියන ප්‍රදේශයේ වොඩ්කා කියලා පාලමක් තියෙනවා. මේ පාලම ගාව හිටපු මිනිස්සු ජීවත් වුණේ බොහොම සතුටින්. නමුත් දහවල් 2ට විතර මේ පාලම හදලා තියෙන වැවේ මාළු බාන යන මිනිස්සෙක්ට ගම් ඉවුර පැත්තෙන් දරා ගන්න බැරි කඩක් දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා මේ මාළු බාන මිනිස්සයා ළඟ තිබුණු කැලෑවට යනවා පරීක්ෂා කරලා බලන්න. ඔන්ට පස්සේ මේ මාළු බාන මිනිස්සයා දකින දේෙන් හොඳටම බය වෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා මේ මිනිස්සයා ඉක්මනින්ම පොලිසියට කතා කරනවා. ටික වෙලාවකට පස්සේ ෆ්ලොරිඩා වල පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයට එනවා පරීක්ෂා කරලා බලන්න. ඔන්න මේ කැලෑව ඇතුළේ තිබිලා පොලිස් නිලධාරීන්ට හම්බ වෙනවා නිර්වත් කාන්තා මලසිරුරක්. පොලිස් නිලධාරීන්ට තේරෙනවා මේ මලසිරුර මෙතන පැය කිහිපයක් තිබිලා තියෙනවා කියලා. නමුත් මේ ප්‍රදේශයේ නිතරම වගේ දියගිලින් වාර්තා වෙනවා. මොකද මේ වොඩ්කා කියන පාලමයට ජල ප්‍රවාහය සෑහෙන සැරයි. ඒ වගේම කලින් අවස්ථාවලදී සෑහෙන මිනිස්සු මේ වතුර ගිලලා තියෙනවා. නමුත් පොලිස් නිලධාරීන්ට මේ කාන්තා මනසිරුර පරීක්ෂා කරද්දී තේරෙනවා මේක දියගිලීමක් නිසා සිද්ධ වුණු මරණයක් වෙන්න බෑ කියලා. මොකද මේ කාන්තාවගේ බෙල්ල සීරීම් සලකුණු වගේම ඇඟෙන් ගොඩක් රුධිරය වහනය වෙලා තියෙනවා කියලා පොලිසිය මේලා දැනගන්නවා. අන්න ඒක නිසා පොලිසියට තේරෙනවා මේක ස්වභාවික අනතුරක් නෙවෙයි මේක මිනිමරුමක් කියලා. කොහොම නමුත් මේ කාන්තාවගේ හිසට එල්ල කරපු තදබල ප්‍රහාරයක් නිසා මේ විදිහට ලේ වහනය වෙලා තියෙනවා කියලා පොලිසිය හොයා ගන්නවා. ඒ වගේම පොලිස් නිලධාරීන් මේ කාන්තාවගේ මලසිරුර තවදුරටත් පරීක්ෂා කරලා බලනවා. ඔන්න පොලිසියට තේරෙනවා මිනිමරුව මේ කාන්තාවගේ එක අතින් ඇදගෙන තමයි මෙතනට ගෙනත් දාලා තියෙන්නේ කියලා. අවට වටපිටාවේ පඳුරු පවා පොඩි වෙලා තියෙන විදිහ පොලිසිය මේලා දකිනවා. කොහොම නමුත් පොලිස් නිලධාරීන් මේ ගැන ඩිටෙක්ටිව් පිචර්ට දැනුම් දෙනවා. ටික වෙලාවකට පස්සේ ඩිටෙක්ටිව් පිචර් ඇවිල්ලා මේ ප්‍රදේශය පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. කොහොම නමුත් පොලිසියට ඇගේ අනන්‍යතාවය හොයාගන්න පුළුවන් විදිහ කිසිම සාක්ෂියක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පිචර් මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම හිස් කරනවා පොලිස් විමර්ශන කටයුතු කරන්න. කොහොම නමුත් මේ මලසිරුර තියෙන තැනට එන්න තියෙන්නේ පුංචි පාරකින්. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පිචර් පොලිස් නිලධාරීන් එක්ක එකතු වෙලා මේ පාර පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී පොලිසියට ටයර් පාරවල් වගේක් හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ළඟ තිබුණු ගහක පුංචි අත්තක් කැඩලා තියෙනවා කියලා පොලිසිය මේලා දකිනවා. අන්න ඒක නිසා පොලිසිය නිගමනය කරනවා මිනිමරුව තමන් ආපු වාහනේ හරවද්දි මේ ගහේ වැටිලා තියෙනවා. අන්න ඒක නිසා මිනිමරුවගේ වාහනේ පුංචිම කොටසක් කැඩලා ගිහින් තියෙන්න ඕනේ කියලා. කොහොම නමුත් ඩිටෙක්ටිව් පිචර් හා අනෙක් පොලිස් නිලධාරීන් එකතු වෙලා මේ පාර තවදුරටත් පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. කොහොම නමුත් පොලිසියට මේ පාරෙම තිබිලා ඒ මලසිරුරේ කෙස්කස් වගේක් හොයාගන්න පුළුවන් වෙනවා. අන්න ඒක නිසා පොලිසියට තේරෙනවා මිනිමරුවා මේ කාන්තාව තමන්ගේ වාහනේ දාගෙන ඇවිල්ලා එතනින් පස්සේ බිම දිගේ ඇදගෙන ගිහින් තියෙනවා කියලා. කොහොම නමුත් පොලිසිය දැන් මේ මිනිමරුව සිද්ධිදාමේ එකිනෙකට කලපන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ කොහොම වුණත් පොලිසියට මේ කේස් එකේ වැදගත්ම සාක්ෂිය හම්බ වෙනවා. පොලිස් නිලධාරීන්ට හම්බ වෙන්නේ අඟල 3-6 ප්‍රමාණයේ මිනිමරුවගේ වාහනයෙන් ගැලවුණු බබර් එක කොටසක්.
කොහොම නමුත් දැන් පොලිසියට ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මිනිමරුවා කවුද? අනිත් ප්‍රශ්නේ තමයි මේ විදිහට මරලා දාලා ඉන කාන්තාව කවුද? ඉතින් ඩිටෙක්ටිව් පිෂර් පොලිස් නිලධාරීන්ව කණ්ඩායම් දෙකකට බෙදනවා. එක කණ්ඩායමක් යවනවා මිනිමරුවා හොයාගන්න. අනෙක් කණ්ඩායම පිටත් වෙන්නේ මේ කාන්තාව කවුද කියලා හොයාගන්න. ඉතින් දෙවෙනි කණ්ඩායම ඒ කියන්නේ මේ මලසිරුර කාගේද කියලා හොයන්න පිටත් වුණු කණ්ඩායම මේ මැරතන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානවලට ගිහිල්ලා මේ කාන්තාව ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මොකද මේ කාන්තාව ගොඩක් දුරට මේ තැන්වලට ඇවිල්ලා තියෙන්න ඕනේ. නමුත් පොලිසියට මෙතනින් එච්චර වැදගත් හොඩුවාවක් හමු වෙන්නේ නැහැ. සමහරක් අය කියනවා මේ කාන්තාව දන්නේ නැහැ කියලා. ඒ වගේම තවත් සමහරක් මේ කාන්තාව දැකලා තිබුණාට මේ කාන්තාව ගැන හරියට විස්තරයක් දන්නේ නැහැ. ඒ වගේම අනික් පොලිස් කණ්ඩායමට මිනිමරුවක් ගැන කිසිම හොඩුවාවක් හම්බෙලත් නැහැ. අන්න ඒක නිසා පොලිසියට තේරෙනවා අපි ඉක්මන් නොකරොත් මිනිමරුව අල්ලගන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා. කොහොම නමුත් පොලිසියට දැනගන්න පුළුවන් වෙනවා මේ කාන්තාව සන්සෙට් ග්‍රිල් කියන රෙස්ටෝරන්ට් එකේ වැඩ කරන්නේ කියලා. අන්න ඒක නිසා පොලිසිය ඉක්මනටම අදාළ රෙස්ටෝරන්ට් එකට යනවා. මේ රෙස්ටෝරන්ට් එක ස්ටෙෆනි කියලා ගැහණු කෙනෙක්ගේ. කොහොම නමුත් පොලිසිය මේ සම්බන්ධව ස්ටෙෆනිගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔන්න අන්තිමේදී පොලිසියට ඒ කාන්තාව මලසිරුර කාගේද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. මේ මලසිරුර අවුරුදු 51ක මිෂෙල් කියලා ගැහණු කෙනෙක්ගේ. මිෂෙල් ෆ්ලොරිඩා වලට ඇවිල්ලා තියෙන්නේ විස්කොන්සින් වල ඉඳලා. නමුත් මිෂෙල්ට පවුලක් ඉඳලා තියෙනවා. නමුත් මිෂෙල් ඒ පවුලෙන් වෙන් වෙලා තමයි ෆ්ලොරිඩා වලට ඇවිල්ලා තියෙන්නේ. She's from, is it Wisconsin or Wisconsin? I have all her info where she was from, I think. And she had a family. I knew she had children. And an ex-husband. කොහොම නමුත් පොලිසිය මිෂෙල්ගේ ෆවුල් කට්ටිය සම්බන්ධ කරගන්නවා. එයා කියන විදිහට මිෂෙල් කියන්නේ කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. විස්කොන්සින් වලින් ඉඳන් ආවට පස්සේ ඒ කට්ටියට මිෂෙල් ගැන කිසිම තොරතුරක් දැනගන්න පුළුවන් වෙලා නැහැ. කොහොම නමුත් පොලිස් නිලධාරීන් මේ තොරතුරු හැම එකක්ම වගේ ඩිටෙක්ටිව් පිෂරට යවනවා. ඔන්න දැන් පොලිසියට ඉතුරු වෙලා තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිමරුව කවුද කියලා හොයාගන්න එක. ඒ සම්බන්ධව පොලිසියට හම්බුනේ එකමක සාක්ෂියයි. ඒ තමයි මිනිමරුවා තමන්ගේ වාහනයෙන් මිෂෙල්ගේ මලසිරුර අරගෙන ඇවිල්ලා අර කැලාවේ දාලා ගිහින් තියෙනවා. වාහනේ හරවද්දී ළඟ තිබුණු ගහක වැදිලා වාහනේ බෆර් එක කොටසක් කැඩලා තියෙනවා. අන්න ඒක නිසා පොලිසිය මුලින්ම අදාළ වාහනය මොකක්ද කියලා පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. මොකද ඊගොත් ඒකේ මිනිමරුව අල්ලගන්න පුළුවන්නේ. අන්න ඒක නිසා පොලිස් නිලධාරීන් වාහන පිළිමදව දන්න තවත් නිලධාරියෙක්ට මේ මිනිමරුවගේ වාහනයෙන් ගැලවුණු බෆර් කොටස යවනවා. මොකක් මාරි හොඩුවාවක් හොයාගන්න. අන්නේ පොලිස් නිලධාරියා කියන විදිහට මේ බෆර් එක ගැලවිලා තියෙන ලොකු වෑන් එකකින්. ඒ වගේම ඒ නිලධාරියා ඒ කොටස අදාළ වෑන් එකට සමාන පින්තූරයක් පොලිසියට දෙනවා. කොහොම නමුත් පොලිසිය ඒ වගේ සැකසහිත වෑන් එකක් මේ නගරේ එහෙට මෙහෙට ගියාද බලන්න හැම CCTV කැමරාවක්ම චෙක් කරලා බලන්න පටන් ගන්නවා. නමුත් පැය 6ක් ගත වෙනකම්ම පොලිසියට වැදගත් හොඩුවාවක් හම්බ වෙන්නේ නැහැ. ඔන්න මේ අතරතුරේදී පොලිසියට CCTV කැමරාවලින් කළු සහ රෙදි පාට මිශ්‍ර ඩෝජ් වර්ගයේ වෑන් රථයක් හොයාගන්න පුළුවන් වෙනවා. පොලිසිය මේ වෑන් එක ගියපු හැම පාරක්ම එකින් එක ගලපන්න පටන් ගන්නවා. ඕන අන්තිමේදී පොලිසිය දැනගන්නවා මේ වෑන් එකේ කොටස් කිහිපයකට හානි වෙලා තියෙනවා කියලා. ඒ වගේම පොලිසියට මේ වෑන් එකේ ලියාපදිංචි අංකය පොව හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කොහොමවත් පොලිසිය CCTV කැමරා වලින් මේ වෑන් එක ගියපු පාර හොයා ගන්නවා. නමුත් එකපාරටම Kmart Plaza කියන හයිවේ එකේදී මේ වෑන් එක එකපාරටම අතුරුදහන් වෙනවා. ඔන්න මේ හයිවේ එක තියෙන්නේ මිෂෙල්ගේ මලසිරුර හම්බුණු තැනට 73ක් විතර දුරින්. කොහොම නමුත් මේ අතරතුරේදී මේ වෑන් එකේ ලියාපදිංචි අංකය දැනටම පොලිසිය පරීක්ෂා කරන්න පටන් අරගෙන අන්න ඒක නිසා පොලිස් නිලධාරීන්ට මේ වෑන් එකේ අයිතිකාරයා කවුද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න මේ පුද්ගලයාගේ නම ස්ටීවන් මැතිව්. ස්ටීවන්ගේ වයස අවුරුදු 58යි. නමුත් පොලිස් නිලධාරීන්ට මීට අවුරුදු ගණනාවකට කලින් ස්ටීවන් මොකක් හරි අපරාධයක් කරලා තියෙනවා කියලා මතක් වෙනවා. අන්න ඒක නිසා පොලිසිය ස්ටීවන් මොකක් හරි අපරාධයකට සම්බන්ධද කියලා පරීක්ෂා කරලා බලනවා. ඉතින් පොලිසිය හොයාගන්නවා මීට අවුරුදු ගණනාවකට කලින් ඒ කියන්නේ 1976 දී ස්ටීවන් අයිඩහෝ කියන ප්‍රදේශයේ බොයිසි වල සිද්ධවුණු මිනිමරුමකට වැරදිකාරයෙක් වෙලා තියෙනවා කියලා. ඔන්න ඒ වෙනකොට ස්ටීවන්ට වයස අවුරුදු 15යි. කොහොමද ඩිටෙක්ටිව් පිෂර් දැනගන්නවා ස්ටීවන්ට දරුණු මානසික රෝග වගේම එයා දරුණු විදිහට මත්ද්‍රව්‍ය වලට ඇඩික්ට් වෙලා තියෙනවා කියලා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පිෂර් ස්ටීවන්ව සැක කරන්න පටන් ගන්නවා. මොකද ස්ටීවන්ගේ වාහනය තමයි මිෂෙල්ගේ මලසිරුර ගාව තිබුණු සාක්ෂියක ගැලපෙන්නේ. කොහොම නමුත් රෑ 12 වෙද්දීනොත් ස්ටීවන්ගේ වෑන් එක ගැන කිසිම CCTV කැමරාවකින් හම්බෙලා නැහැ. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පිෂර් ස්ටීවන් අන්තිමට ඉඳපු ෆාස්ට් ෆුඩ් කියන රෙස්ටෝරන්ට් එකකට පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඩිටෙක්ටිව් පිෂර් ඇතුළු පොලිස් නිලධාරීන්ට අදාළ වෑන් එක වින්ඩික්සි හා මැක්ඩොනල්ඩ්ස් අතර පාක් එකකින් හොයාගන්න පුළුවන් වෙනවා. ඔන්න පොලිස් නිලධාරීන් ලෑස්ති වෙන්නේ ස්ටීවන් අත්අඩංගුවට ගන්න. Step in the back. Monroe County Sheriff's Office, come up with your hands up. Sheriff's office, let me see your hands. Let me see your hands. All right.
Go ahead, man. Come on out. Anybody else in the van with you? Hands up. Come on out. Come out driver's side. Here, just drop whatever you're doing. Come out. Come out. Let me see your hands. Let me see your hands. Don't reach around. Don't reach around. Just let me see your hands. Come out of the van. Go back towards the back of your van. Anybody else in the van? No. Weapons. Get in. Get right here. What's going on? Sir, right there. There we go. Put your hands behind your back. What's happening in there? What's your last name? Wolf? Wolf? Yeah. Stephen Wolf. Yeah. What's I got your my birthday? teeth. 92460. 92460? Yeah. Is 1960. this vehicle registered to you? Yes. නමුත් මෙතැදී ස්ටීවන් හැසිරෙන් හරිම සංසුන් විදියට හරියට මුකුත් නොදන්න කෙනෙක් වගේ. නමුත් පොලිසිය ස්ටීවන්ව අත්අඩංගුවට ගන්නවා. ඔන්න ඊට පස්සේ පොලිස් නිලධාරීන් අදාළ වෑන් එක පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. ඔන්න මේ තියෙන්නේ පොලිසිය හොයපු වෑන් එක. මොකද අපරාධ ස්ථානයෙන් හම්බුණ බෆර් කොටස මේ වෑන් එකේ කියලා පොලිසිය හොයා ගන්නවා. ඔන්න ඒ කියන්නේ මිෂල්ව මටලා දාලා මල්සිරුර අර කැලේට ගිහින් දාලා තියෙන ස්ටීවන්. Watch this. Look at this. Right here. What do you see? What do you see? Isn't that the piece? There's some grasses. And he's got a gun in the back. Yeah. This is our murder suspect. කොහොම නමුත් අපි බලමුකෝ කතාව ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ඔන්න දැනටමත් ඩිටෙක්ටිව් පිෂර් ඇතුළු පොලිස් නිලධාරීන් ස්ටීවන්ව මොන්රෝ ප්‍රාන්තයේ ශෙරිෆ් කාර්යාලයට අරගෙන යන ගමන් ඉන්නේ. නමුත් මේ ඩිටෙක්ටිව් පිෂර් කියලා කියන්නේ එසේමෙසේ මිනිස්සෙක් නෙවෙයි. දක්ෂ රහස් පරීක්ෂකයෙක්. අන්න ඒක නිසා පිටරට තේරෙනවා ජූරි සභාව පැත්තෙන් බැලුවොත් එයාට සාධාරණ සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකද කිව්වොත් ස්ටීවන්ට විරුද්ධව හම්බුනේ වාහනයක පුංචි බකර කොටසක් විතරයි. අන්න ඒක නිසා ස්ටීවන් තමයි මිනිමරුවා මිෂෙල්ව මරලා දැම්ම ස්ටීවන් කියලා කියන්න පොලිසියට බෑ. කොහොම නමුත් මිෂෙල්ගේ මලසිල්ල හොයාගෙන පැය 12කට වගේ පස්සේ පොලිසිය ස්ටීවන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඩිටෙක්ටිව් පිෂර් මුලින්ම ස්ටීවන්ගෙන් ඊයේ දවස ගැන ඒ කියන්නේ මිෂෙල්ගේ මලසිල්ල හම්බු දවසේ ස්ටීවන් කොහෙද ගියේ මොනවද කරේ කියලා ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. Here's the deal. We have some questions about when we were talking at the police car for a second. Actually, come here. You said something about pocket cup. Yeah, I really wanted to. I used to sleep. I was looking for a place to sleep. Like this is my car was. That's when I did that. That's when you did that. Yeah. What time was that? 3:30ish, I guess. I don't know. ඔන්නට පස්සේ ඩිටෙක්ටිව් පිෂර් ස්ටීවන්ගේ අත් දෙක පරීක්ෂා කරලා බලනවා. නමුත් පුදුමේ කියන්නේ ස්ටීවන්ගේ අත්වල කිසිම හීරියෙන් පාරක්වත් නැහැ. ස්ටීවන් කියලා කියන්නේ පළවෙනි පාරට පොලිසියත් එක්ක ගනුදෙනු කරන මිනිහෙක් නෙවෙයි. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පිෂර්ට තේරෙනවා ස්ටීවන්ගේ කටින් මේ සම්බන්ධව පැහැදිලි සාක්ෂියක් ගන්න එක සෑහෙන ලොකු අමාරු වැඩක් කියලා. ඒ කොහොම වුණත් පොලිසිය ස්ටීවන්ට తాවකාලිකව එයාලගේ බාර තියා ගන්නවා. පහුවෙනිදා උදේ ඩිටෙක්ටිව් පිෂර්ට මැරතන් ප්‍රදේශයේ මිනිස්සුන්ගේ වැදගත් හොඩුවවල් කිහිපයක් හම්බ වෙනවා. අන්න ඒ හරහා පොලිසිය දැනගන්නවා මිෂෙල්ගේ මිනිමැරුමේ එකම සැකකාරයා ස්ටීවන් නෙවෙයි කියලා. ඒ කියන්නේ පොලිසිය දැනගන්නවා මිෂෙල් ඝාතනය වෙන්න පැය කිහිපයකට කලින් එයා වෑන් එකේ තනියම නෙවෙයි ඉඳලා තියෙන්නේ. තවත් මිනිස්සු දෙන්නෙක් එක්ක එයා ඉඳලා තියෙනවා කියලා. කොහොම නමුත් මේ මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක් ගෙනම ෆ්‍රෑන්කි අනිත් කෙනා ට්‍රේසි. කොහොම නමුත් පොලිසිය ට්‍රේසිකින් මේ සම්බන්ධව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔන්න එතකොට ට්‍රේසි පොලිසියට කියන්නේ මට ස්ටීවන්ගේ වෑන් එක හම්බුනේ ලයිබ්‍රරි එක ගාවින්. ඊට පස්සේ මං ඇහුවා කඩේට යන්න උදව් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං ස්ටීවන්ගේ වෑන් එකේ හිටියේ කියලා ට්‍රේසි පොලිසියට කියනවා. කොහොමද මො ඩිටෙක්ටිව් පිෂර්ට තේරෙනවා ට්‍රේසි මේක ගැන මුකුත්ම දන්නේ නැහැ. ඒ කියන්නේ මිෂෙල්ගේ මිනිමැරුමට සම්බන්ධයක් නැහැ කියලා. කොහොම නමුත් පොලිසියට ට්‍රේසි හරහා ස්ටීවන්ගේ වගේම මිෂෙල්ගේ යහළුවෙක් වුණ ටෙරි කියන තවත් පුද්ගලයෙක් ගැන දැනගන්න පුළුවන් වෙනවා. ඔන්න මේ ටෙරි කියන නම ඩිටෙක්ටිව් පිෂර්ට හොඳට අහලා පුරුදු නමක්. මොකද ඩිටෙක්ටිව් පිෂර් ස්ටීවන්ගේ ෆෝන් එක පරීක්ෂා කරද්දී දැකලා තියෙනවා ස්ටීවන් හා ටෙරි අතර විනාඩි 5ක දුරකථන සංවාදයක් තිබිලා තියෙනවා කියලා. අන්න ඒක නිසා පොලිසිය ටෙරිකින් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. නමුත් පොලිසියට තේරෙනවා ටෙරිව කතාවට අල්ලගන්න එක නම් සෑහෙන ලොකු අමාරු වැඩක් කියලා. මොකද ටෙරි පොලිසියට සහයෝගය දක්වන්න එච්චර කැමති නැහැ. අන්න ඒක නිසා පොලිසිය ටෙරිලව මොකක් හරි හොඩුවාවක් දැනගන්න ටෙරිගෙන් අහනවා මිෂෙල් අන්තිම දවසේ හිටියේ කොහෙද? අපි දන්නවා ඔයා සෑහෙන මිෂෙල්ට ආදරය කරා කියලා. අන්න ඒක නිසා අපිට මේක ගැන හොයාගන්න උදව් කරන්න කියලා. කොහොම නමුත් අන්තිමේදී ටෙරි Taman දන්න දේවල් පොලිසියට කියනවා. ස්ටීවන් හා ටෙරි යහළුවන් උනත් මේ දෙන්නම ආදරය කරලා තියෙන මිෂෙල්ට. නමුත් ටෙරි පොඩ්ඩක්වත් කැමති වෙලා නැහැ ස්ටීවන් මිෂෙල් ආශ්‍රය කරනවාට. අන්න ඒක නිසා ස්ටීවන් හා ටෙරි අතර රණ්ඩුකෝ ඇති වෙලා තියෙනවා. කොහොම හරි මිෂෙල් හා ස්ටීවන් බෑන් එක ඇතුලේ ලිංගිකව එකතු වෙලා තියෙනවා. අන්න ඒක නිසා ටෙරි සෑහෙන ලොකු කලකිරීමකට පත් වෙලා තියෙනවා. ඒ වගේම ස්ටීවන් මිෂෙල්ට මදරෝගේ පාවිච්චි කරන්න පෙළඹුවා කියලා මිෂෙල් ටෙරිට කියලා තියෙනවා. ඉතින් ටෙරි මේ සම්බන්ධය මිෂෙල් මැරෙන්න මොහොතකට කලින් ස්ටීවන් එක්ක කතා කරලා තියෙනවා. ස්ටීවන්ට හොඳටම බැලලා තියෙනවා. අන්න ඒ කෝල් එක තමයි ස්ටීවන්ගේ ෆෝන් එකේ තිබිලා පොලිසියට හම්බුනේ.
කොහොම නමුත් ටෙරික් මිෂල්ගේ මිනීමැරුමට සම්බන්ධ නැහැ කියලා ඩිටෙක්ටිව් පිචර්ට තේරෙනවා. දැන් පිචර්ට ඕන වෙලා තියෙන්නේ ස්ටීවන් මේ කේස් එකේ හිර කරලා දාන්න පුළුවන් විදිහේ ප්‍රබල සාක්ෂියක් ස්ටීවන්ගේ කටින් එළියට ගන්න. නමුත් ඒක ලේසි වෙන්නේ නැහැ කියලා පිචර් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පිචර් ස්ටීවන් එක්ක යාළුකමක් ඇති කරගෙන ඒ කියන්නේ පිචර්ව ස්ටීවන්ට විශ්වාස කරන්න පුළුවන් විදිහට ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා එදා දවල් ඩිටෙක්ටිව් පිචර් ස්ටීවන්වත් එක් කරගෙන එළියට යනවා සිගරට් එකක් බොන්න කියලා. නමුත් මෙතනදී පිචර්ට ස්ටීවන්ගෙන් හරිම පාපොච්චාරණය ලැබෙන්නේ නැහැ. ස්ටීවන් කියන්නේ මිෂල්ව මම මැරුවේ නැහැ මම මේකට සම්බන්ධ නැහැ කියලා. නමුත් ස්ටීවන් මේ වෙලාවේ ටිකක් වෙනස් පාපොච්චාරණයක් දෙනවා. ස්ටීවන් පිචර්ට කියනවා මම මිෂල්ව මැරුවේ නැහැ නමුත් මලසිරුර හංගන්න උදව් කරා කියලා. ඒත් පිචර්ට තේරෙනවා ස්ටීවන් කියන්නේ බොරුව ස්ටීවන් කියන්නේ ගොතපු කතාවක් කියලා. ඒ වගේම ස්ටීවන් ආයෙම ඩිටෙක්ටිව් පිචර්ට කියනවා මිෂල්ට කාලයකට කලින් පෙම්වතෙක් හිටියා. ඔහු නිතරම වගේ සෝෂල් මීඩියා වලින් මිෂල්ට සෑහෙන අපහාස කරා කියලා. කොහොමනමුත් ඔන්න ඊට පස්සේ ඩිටෙක්ටිව් පිචර් ස්ටීල්නත් එක් කරගෙන ආයෙමත් ප්‍රශ්න කිරීම කාමරයට යනවා. ඩිටෙක්ටිව් පිචර් ස්ටීවන්ට කියනවා ඔයාට පුළුවන් ද මේ මිෂල්ගේ කලින් පෙම්වතාගේ හැඩරුව සම්පූර්ණයෙන් වගේ විස්තර කරන්න කියලා. ඔන්න මේ වෙලාවේදී ස්ටීවන් ඒ පෙම්වතාගේ හැඩරුව විස්තර කරන්න පටන් ගන්නවා. Do your best to describe him. Khaki shorts. I don't know what kind of tennis shoes. No socks. Okay. Flowery type of shirt. And scruffy. His hair doesn't touch his shoulders, but it's close. It's straight as an arrow. How old was he? He's younger. I think he's younger than she is. 20s? Yeah. ඒ වගේම ස්ටීවන් කියනවා ඒ පෙම්වතායි මිෂලු මගේ වෑන් එක දැකලා ලිෆ්ට් එකක් කිල්ලුවා. ඉතින් මම ඒ දෙන්නවත් එක් කරගෙන ගියා කියලා. නමුත් ස්ටීවන් මේ පෙම්වතාගේ හැඩරුව විස්තර කරලා සම්පූර්ණයෙන්ම වගේ වැරදි. මොකද පොලිසිය දැනටමත් මේ මිෂල්ගේ කලින් පෙම්වතාව දන්නවා. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් පිචර්ට තේරෙනවා ස්ටීවන් තවදුරටත් කියන්නේ බොරු කියලා. කොහොම නමුත් මේ වෙනකොටත් පොලිස් නිලධාරීන් ස්ටීවන්ගේ වෑන් එක පරීක්ෂා කරන්න පටන් අරගෙන ඔන්න මෙතනින් පොලිසියට මිෂල්ට සමාන කෙස්කස් වගේක් හම්බ වෙනවා. ඒ වගේම කාන්තායට ඇතුන් කිහිපයකුත් හොයාගන්න පොලිසියට පුළුවන් වෙනවා. වැදගත්ම සාක්ෂිය තමයි වෑන් එක ඇතුළේ තිබිලා හම්බුණු DNA මිෂල්ගේ හා ස්ටීවන්ගේ DNA වලට සමානයි. ඔන්න ඩිටෙක්ටිව් පිචර් මේකන දැනගන්නවා. ඔන්න දැන් ස්ටීවන්ට කොහෙත්ම බොරු කියන්න බෑ. හැම ප්‍රබල සාක්ෂියක්ම ස්ටීවන්ට විරුද්ධව තියෙනවා. This is inside your vein. That's our victim's hair, Steve. No. This is the victim's underwear. No. It's not. What is it? And Steve, you missed some blood. You missed under. I didn't do that. You missed cleaning up the blood on the cushion under the sheet. Steve, So it's not her panties. well, tell me about those panties. God, Steve, right now you're looking at murder. You get Okay, there's Susan. There you have Susan's door. Susan who? That's Jerry's wife. Why do you have You guys- blood? Sometimes. Hmm? With them one. Okay. And the hair. I don't have no idea. And the blood under there. I don't know what to do. I don't know anything about it. You murdered her. I did not. I did not. කොහොම නමුත් පොලිසිය ස්ටීවන්ට නොකිය ස්ටීවන් හම්බුණු දවසේ එදා රෑන ලේතරුන් ෂර්ට් එකක් හොයාගෙන තියෙනවා. පොලිස් නිලධාරීන්ට ලැබුණු සාක්ෂිය අනුව ස්ටීවන් මිෂල්ගේ බෙල්ල හිර කරලා තමයි මරලා දාලා තියෙන්නේ. අන්න ඒ වෙලාවේ මිෂල්ට සිහිය නැති වුණාට පස්සේ ආයමත් සිහිය අරගෙන ස්ටීවන් ආයමත් මිෂල්ගේ බෙල්ල හිර කරලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැතිනේ ස්ටීවන් මිෂල්ව මරලා දාලා තියෙන්නේ කොයිතරම් දරුණු විදිහටද කියලා. කොහොම නමුත් අන්තිමේදී මේ සාක්ෂියත් එක්කම 2023 දී ස්ටීවන්ට මරණ දඬුවම හම්බ වෙනවා. ඩිටෙක්ටිව් පිචර් මුහුණ දුන්න භයානක කේස් වලින් එකක් තමයි මේ මිෂල්ගේ කේස් එක. ඒ කොහොම වුණත් ස්ටීවන් මේ වෙනකොට ෆ්ලොරිඩා වල මරණ දඬුවම නියම වූවන්ගේ හිසට කුටි ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම අරගෙන ආපු මේ සුපිරිම කේස් එකේ කතාව ඉවර වෙන්නේ. ඉතින් ඉන්වෙස්ටිගේටර්ස් වීඩියෝ කොහොමද යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙමත් මතක් කරනවා ඔයා තාමත් අපේ මිස්ටියන් YouTube channel එක subscribe කරන්න මගහැරුම් කෙනෙක් ඔන්න පහලින් ගන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන් channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න ඉන්න අමතක කරන්න එපා. හරිනේ. එහෙනම් අපරාධ ලෝකයේ නතුරු තැන් වල තව සුපිරිම explanation අත්දැකීමක් එක්ක අපි තව සුපිරිම case එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.